අයිබෝවන් තෙරුවන් සරණයි. සමහර වෙලාවට අපිට හිතට ලොකු බරක් දැනෙනවා. නිින්ද අඩු වෙනවා. කිසිම හේතුවක් නැතුව ලොකු බියක්, කෝපයක්, කලබලකාරී ගතියක් හිතට දැනෙනවා. ඒ වෙලාවට අපි හිතනවා මේක යම්කිසි ග්‍රහ දෝෂයක් එක්කෝ අමනුෂ්‍ය දෝෂයක්ද කියන සිතුවිල්ල අපේ හිතට බලපෑම් ඇති කරනවා. පුරාණ ජ්‍යොතිෂය කියන්නේ එක දෙයක්. ග්‍රහ බලපෑම් කියන්නේ බිය ගන්වන දෙයක් නෙමෙයි. ඒවා හිත දුර්වල වෙච්ච වෙලාවට බලවත්ව දැනෙන්න පුළුවන්. අමනුෂ්‍ය බලපෑම් කියන්නේත් බොහෝ වෙලාවට අපේම බිය, අපේම තැවීම, අපේම අස්තිර හිත පිටට දැනෙන විදිහක් මතක් කරගන්න ඔයාට කිසිම බලයක් ඔයාට ඔයාගේ අවසරයක් නැතුව ඇතුළට එන්න බෑ. හිත ශක්තිමත් වුණාම මේ ග්‍රහ දෝෂ වලින් ඇතිවෙන්නා වූ මේ අදෘශ්‍යමාන බලවේගයන් තුලින් ඇතිවෙන්නා වූ ඒ ශක්තියින් තමන්ගෙන් ඈත් වෙලා බිය සුවපත් වෙලා ඔයාට කරන්න තියෙන්නේ එකම එක දෙයක් විතරයි. හිත සංසුන් කරගන්න ඕනේ. මේ කාල පරිච්ඡේදයක් හරියාකාරව තමාගේ මේ පාරාවලල්ලේ අඳුරු පද්ධතියක් ඇති වෙන කාල පරිච්ඡේදයක්. අපි ඒ රාශියක් හැටියට අඳුන්වන කාල පරිච්ඡේදය තියෙනවා. ජන්ම චන්ද්‍රේ රාශික, ලග්නේ රාශික, සූර්යාෂ්ටමේ රාශික. ඒ වගේ අපලුපද්‍ර කාල පරිච්ඡේදයන් තුලදී තමගේ පාරාවලල්ලේ මේ අඳුරු පද්ධතියන් තමාගේ ඒ ලේ ධාතුවේ ඇතිවෙන්නා වූ දුර්වලතාවයන් මත, ස්නායු ධාතුවේ තියෙනා වූ දුර්වලතාවයන් මත ඒ තමාට ඇති කරන්නා වූ මානසික බියක් ඇති කරන්නා වූ කාරණාවල් තමයි මේ හැම දෙයකටම මුල් වෙන්නේ. අත් වශයෙන්ම මේ ජ්‍යොතිෂය කියන එකේ අපි ලග්නගතව හැමෝම හැමදාම කතා කරන්නේ මේ මෙම ලග්නයට හොඳයි, මෙම ලග්නයට හොඳයි, මෙම ලග්නයට හොඳයි. නමුත් සිරිසෙත් ජ්‍යොතිෂය සේවාව තුලින් ඔබ සියලු දෙනාම දැනුවත් කරලා ඔබ සියලු දෙනාටම හිත සංසුන් කරගන්න, තමන්ගේ හුස්ම ගන්න හරි ක්‍රමවේදය සලස්වා ගන්න, තමාව ආරක්ෂිතයි කියන මානසික සිතුවිල්ල තමා තුළ වැඩි දියුණු කරගන්න මේ සියලුම දේවල් සඳහා මඟ පෙන්වීමට හොඳම තැන තමයි සිරිසෙත් ජ්‍යොතිෂ්‍ය සේවාව. ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා අප සමග රැඳෙන්න, අප සමග එකතු වෙලා මේ ගමන ඔබට තව ඉදිරියට මේ ගමන සඳහා යන්නා වූ කාරණාවල් ස්මතු කර දීලා තනි පුද්ගලයෙක් හා සමානව තමයි තනි පුද්ගලයෙක්ට ඒ කාරණාවල් ඒ විදිහට බලපාන්නේ කෙසේද යන්නා වූ හරි හැටි මඟ පෙන්වීමක් අප ආයතන තුලින් හරි ආකාර ඔබ සියලු දෙනාටම දැනුවත් කරන්න උත්සාහ කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඕන් නම ශ්‍රී ගණාය.